ඇත්තම කියනවා ආ නම් දැන් මේ වැඩේ අපි ආ ප්ලෑන් කරේ බං ගිය අවුරුද්දේ මොන මාසෙද? ජුලයිද? අගෝස්තු වල වගේනේ කරමු කියලා. ටිකක් කරනවා කියලා. ඔව් ඔව්. අගෝස්තු වගේද? ඊටත් කලින්ද මට හරියට දිනවක් කවුරු මතක නැහැ. එච්චර කාල අපි කටින් පටන් ගත්තානේ නේ. ඔව්. පටන් අරගෙන කොහොම හරි දැන් මේ අවුරුද්දෙත් බං මේ පස්වෙනි මාසෙත් ඇවිල්ලා. ඔව්. මේ ඉතින් ඔන්න පටන් ගන්න එකට මචං මගේ පැත්තෙන් ඔබට පේනවද ස්ක්‍රීන් එක? ෂෙයා වෙනවා. ඔන්න ඔය වගේ තමයි ලෝගෝ එක හැදුනේ. හදාගෙන ගියේ. ආ ආ අර ඊබිස් කයිවාරුව කියලා දැම්මා. අපි දෙන්නගේ ෆොටෝ එකක් දැම්මනේ අර පොඩ්කාස්ට් ටයිප් යන විදිහට කරන නිසා. අවුලක් නැහැනේ. ඔව්. එතකොට කතන්දරේ මේක එහෙනම් දැන් ඔහොම ඊබිස් පටන් ගමු. ඔව් ඊබිස්නස් කයිවාරුව. පටන් ගමු. දැන් අපි ඔය YouTube channel එකක් කරන්න ඕනේ කියලා අපි හිතන් ඉන්න කාලයක් තිස්සේ දැන් මමත් එහෙම හිතන් ඉන්නවා. ඔව්. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට හදාගෙන ඔක්කොම දේවල් ටික හදාගෙන මයික්ස් අරගෙන ඔක්කොම ටික කරගෙන මාර ප්‍රොෆෙෂනල් විදියට පටන් ගන්නවා කියලා හිතන් ඉන්නවා. ඔව්. ඊට පස්සේ අපි පටන් ගමු කියලා කතා වුණා ගිය අවුරුද්දේ අන්තිම වගේ ඒකත් තාම උනේ නැහැ. ඊයේ කතා වෙනකොට අද කරමු කියලා කිව්වා. 3ට කරමු ඔව්. කියලා කිව්වා. හැබැයි දැන් 4:00මාරයි. දැන් වල හතරයි අවුලක් මාරු නැහැ. වේද? 4:56 වැඩේ 5ට පටන් ගමු. 4යි. අර පටන් ගන්න එකනේ අමාරු. මේ ලෝකේ ලේසිම දෙයක් අතාරින එක තමයි ලේසිම. අමාරු පටන් ගන්න එකයි කන්ටිනියු කරන එකයි. මම පටන් ගත්තා දැන්. අමාරුම ඔව්. දේවල් වලින් එකක් කරානේ. හරි. එතකොට ඊට ඔව්. පස්සේ දේවල් දැන් අපි මේ මොනවද කතා කරන්නේ? මොනවද කතා කරන්නේ? දැන් කතා මෙහෙම කරමු අපි අර මොන දේද? මාර ප්‍රොෆෙෂනල් විදියට එහෙම මුකුත් කතා කරන්න කියලා දෙයක් අපේ එහෙම ප්ලෑන් කරගෙනත් නැහැ අපිනේ. එතකොට ඔව්. කතා ඒ වුණාට අර කරන්නේ අරකයි සමාජ ආචාර ධර්ම තියෙනවානේ මාධ්‍ය සදාචාර තියෙනවානේ. ලංකා තියනවද එහෙම ඒවා? කමන්න අපි ඒවා තියනවා කියලා හිතමු. තියෙනවා. ඒ කියන්නේ උපකල්පනය කරමු එක තියනවා පැති කියලා හිතමු. එක පැති වලින් තියෙනවානේ ඒවා. ඔය හරි මෙහෙම දෙයක් තියෙනවා මචං මේ දැන් අපි ගැන අපිට වඩා හොයන්නේ වටපිට මිනිස්සුන්. එහෙම දෙයක් තියෙනවා. ඔය ආචාර ධර්ම ඔව්. වලට පටහැනි වගේ මොකක් හරි වචනයක් දෙයක් එහෙම පිට වුණොත් ටීක් දාන්න කියලා රෙඩිට් කරන මල්ලට කියනවා. එතකොට හරි. ඔව්. ඔව් මම ඔයාගෙන් නම් පිට ඔව්. වෙන්නේ නැහැ. මම දන්නේ මගෙන් තමයි පිට වුණොත් පිට වෙන්නේ කියලා. හරි දැන් මෙහෙම දැන් හරි. ගොඩාක් කට්ටිය ඉන්නවනේ එක දේවල් කරන අය. ඔව්. එතකොට දැන් අපි ගත්තොත් දැන් අපේ ෆීල්ඩ් එක ගමුකෝ. දැන් අපේ මේ ඔන්ලයින් ෆීල්ඩ් එකේ අපිත් එක්ක වැඩ කරන ගොඩක් දෙනෙක් ඉන්නවනේ. එතකොට ඔව්. එතෙන්දී ඒගොල්ලෝ කරන්නේ eBayද නැත්නම් මේ ලංකාවේ දෙයක් විකුණනවාද විකුණන එකෙන් එහාට ගිහිල්ලා එයා කරන්නේ ෆොටෝග්‍රැෆිද නැත්නම් එයා කරන්නේ වීඩියෝ එඩිටින්ද ඒ මොකුත් නැතුව ඩබින්ද කරන්නේ නැත්නම් ඔව්. එයා සින්දු කියන කෙනෙක්ද නැත්නම් අපිට කියලා මොනවා හරි AI ක්‍රියේෂන් එකක් හදන මේ කවුරුණත් අදාළ නැහැ. අපි ඉතින් මේ මහා පොරවල් නෙමෙයිනේ හරිද? ඒක අපි අනිවාර්යයෙන්. දන්නේ ඒක නැති. අපි මුලටම පිළිගන්නවා අපි ඔව්. පොරවල් නෙමෙයි. ඔව්. දන්නේ නැති ඕන කෙනෙක්ට මේක මේ වැදගත් වෙන දෙයක් අපි කරමු. හරිද? එහෙම කරන්න තමයි අපි හ්ම්. හිතන් ඉන්නේ. හරිද? දැන් ප්ලෑන් කරනවා. දැන් පටන් ගත්තානේ දැන් නවත්තන්න බෑනේ. දැන් පළවෙනි ඔව් එක පටන් ස්ටාර්ට් එක ගන්න. ගත්තා දැන්. එතනින් එහාට දැන් කරගෙන යන එක වැඩි අපි ගාව තියෙන්නේ. එතකොට අපි එහෙම ඔය කියපු කට්ටියට වැදගත් වෙන මොනවා හරි දෙයක් කතා කරමු. අලුත් දෙයක් වෙන්න පුළුවන්. දැන්ට තියෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මුලින්ම කියනෝනේ අපි අර මාර විදිහට මේක මේ අර එහෙම මේ මට්ටමකින් අපි කරනව නෙමෙයි. හරිද? දැන් සමහර අය හිතනවානේ මේකට මාර විදිහට රෙඩි වෙලා එහෙම දෙයක් වෙලා නැහැ. හරි. අපි අපේ මට්ටමින් කරන එච්චරයි. එහෙම හොඳයිනේ. ඒ හොඳයි. එහෙමද? ඒක තමයි අනිවාර්යයෙන්. අපි රෙඩි වෙමු ඉස්සරහට. ඔව්. අපි ඊට වඩා තව හොඳ දේවල් ටිකක් කරමු. බලන්න නැහැනේ. කෙනෙක්ට මොකක් හරි හරි දශමකින් මේ හරි වැදගත් වෙන දෙයක් තිබුණොත් ඒක ඉතින් ගන්න පුළුවන්. දැන් මේ අපි මේ මම දැන් මේ නිකන් රවිවාරුව කියලා කියන එකේ මම දන්නේ ඒකේ අර්ථය කොහොමද කියලා. නමුත් අර නිකන් අර කයියක් කිව්වම නිකන් වැඩ කර නැති දෙයක් වගේ එහෙම අදහසකුත් එනවනේ. අපි මෙහෙමයි එහෙම දෙයක් නෙමෙයි. වැඩකට කවුරු හරි දුන්නොත් වැඩ කරන්නේ නැහැ කියලා හිතුනොත් නොබලා යන්න පුළුවන්. මේක බලපන් කියලා අපි ප්‍රොපෝස් කරන්නේ නැහැ නේ. ආ අනිත් එක මේක YouTube ඔව්. දානවද කිසිම නැත්නම් තරහක් TikTok එහෙම කතා අදහසක් කරනවද කියලා කිසිම අපි නැහැ. තාම තීරණය කළත් නැහැ. YouTube channel එකක් හදුවේ වෙනම දෙයක්. අපි ආ YouTube එකද TikTok එකද කියලා ඒ දෙකේම ආ ඇරත් කියලා තාම කිසිම තීරණයකුත් නැහැ. මොකක් කරනොත් කිරීම TikTok එකේ නම් ටික් ගාලා ආ උඩට යවන්න තියෙන එච්චරයි. YouTube එකේ නම් close button එක ක්ලික් කරන්න. ආ සිම්පල් plan එකක් යාළුවෝ. ආ හරි මේ ආ නිකමට දැන් හුඟක් අන්න ඒ කට්ටිය නිසා මචං මේ වෙනකොට ආ ඔන්ලයින් බිස්නස් එකක් කිව්වයින් පස්සේ
හ්ම්. ආපු eBay drop shipping ඉදට direct shipping තෝ නිකන් අර මේ නිකන් කිරෙන් බාර වෙලා වගේ feeling එකක් තමයි කතා කරන්නේ. උඹට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? ඇත්තටම ආ. මේක කරන්න බැරිද? චොර වෙලාද තියෙන්නේ මේ ඇත්තටම මේක කරන්න නෑ බැරිද? ඉතින් මෙහෙමයි කරන උන් ඕන තරම් ඉන්නවනේ. මං කියන්නේ ඒ කරන අය ඇවිල්ලා මේ අලුතෙන් පටන් ගෙන කරන අයත් ඉන්නවනේ. එහෙම කෙනෙක්ටත් බැරි වෙන්න එපා. ඉතින් ඒ හින්දා කරන්න පුළුවන් ඉතින් කරන්න බැරි නැහැ. කරන්න පුළුවන්. අර හැම එකම දැන් කරන්න පුළුවන් කියන එක ඇතුලේ තියෙනවානේ මේ කරන්න ඕනේ කොයි විදිහටද කියලා. අන්න ඒක තමයි අපි හොයාගන්න ඕනේ. ඒ කරන්න ඕන විදිහ හොයාගත්තේ නැති වුණොත් තමයි කරන්න බෑ කියලා කියන්නේ. තේරුණාද? මට ඔබෙන් ඔබ අහන්න හිතුනේ මට මැසේජ් එකක් ආ. එනවා බං. බයිට මම කියන්නම් මැසේජ් එක තමයි ආ. තාර අපි දන්න කෙනෙක්ද දන්නේ නැහැ. ආ. කතාව තමයි මේක හරිද? eBay platform ආ. එක හොඳ වුණත් හේතුවක් නැතුව සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. හ්ම්. රූල්ස් හොඳට හ්ම්. ෆලෝ කරලා. හ්ම්. හොඳ සමහරට දන්න කෙනෙක්ද අතීත මතක සටහන් සහිත කෙනෙක්ද ඒක මම දන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේ ආ. මැසේජ් මීට කලින් ටික කන්වර්සේෂන් එකක් ගියා. ඔන්න හ්ම්. ඔය වගේ සීන් එකක් තමයි මට එළිය මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ. ආ. දැන් මෙහෙම දෙයක් මොකද තියෙනවා. දැන් ඔව් ඔතන eBay කියන එක විතරක්ම නෙමෙයි ඉතින්. තව ඔව් ඉතින් ඕන අනිත් තරම් දේවල් තියෙනවා. මෙතනදී eBay ගැන සමහරට කතා නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. හරිද? අර eBay කියන එක අපි කියන්නේ ඉතින් අපි ඔය අවුරුදු ගණක් මේ කරපු දෙයක් හින්දානේ. හ්ම්. ඉතින් ඒ නොවන අපි සමහරට මහා දේවල් කියලා හිතන්නේ නැතුව එහෙම කරපු දේවල් තියෙනවා. සමහර තව ඉතින් ඕන තරම් දේවල් තියෙනවානේ. ඉතින් අපි ඒ දේවල් ගැනත් කතා කරමු. අර කතාවක් තියෙනවානේ මේ එකම දෙයක එල්ලිලා ඉන්න ඕනේ නැහැ කියලා. හරිද? දැන් හ්ම්. ඒ කියන්නේ එකම දෙයක් මතම මේ අපි එළබගෙන ඉන්න ඕනේ නැහැ. Tamanට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම දේවල් ටික කරන එකනේ වටින්නේ. ඒ නිසා අපි ඔව් තව ඒ දේවල් ගැන කතා කරමු. අපිට පුළුවන් අයව මේකට ගෙන්නලා කතා කරන්නත් පුළුවන් නේ. අපේ මට්ටමින් එහාට ගිහිල්ලා. ඔව් අනිත් එක ඔව් එහෙම දෙයක්ත් අපි කරමු. බැරි නෑ. ආ. අනිත් එක මේ මොකද්ද මම කියන්න හිටපුවා තමයි. දැන් මේ eBay online business කොමේ eBay කියන එක මට මිනිස්සෙක් ඔළුවට යන්නේ මට හිතෙන වෙන මේක ආ. eBay එකේ මචං ආ. බිස්නස් එකක් පටන් ගන්න කැපිටල් එකක් වුණ වෙන්නේ නැහැ ලංකාව ආ. වගේ රටකට මචං පට කන්වීනියන්ස් ප්ලැට්ෆෝම් එක. ඔන්න ඔය හේතු දෙක නිසා තමයි බොහෝ ආ. විට ඔය eBay කියන එක ලංකාව තුල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔය සස්පෙන්ඩ් කේස් එක හ්ම්. හුඟක් කට්ටිය දැන් හිතන් ඉන්නේ no ලංකාව sales no තුල fees විතරක්. කියලා තියෙනවනේ. ඔව් no sales no fees. දැන් හුඟක් කට්ටිය හ්ම්. හිතන් ඉන්නෙත් මචං මේ හ්ම්. ඔය සස්පෙන්ඩ් කේස් එක මහා ලොකු ප්‍රොසෙස් එකක් විදිහට හිතන් ඉන්නේ ලංකාව විතරක් ඔය සීන් එක වෙනවා ඉතින්. හැබැයි අපි කමියුනිටිස් හ්ම්. වල ඉන්න නිසා අපි ඕන තරම් දකිනවා ඒක තියෙන සාමාන්‍ය දෙයක්. ආ. ඒකේ අර හ්ම්. කතාව අර කවුද මන් දන්නේ නැහැ කියලා තියෙනවනේ බං. වළං හොදන එක අතින් තමයි වළං මිදින්නේ එහෙම කතාව. කරොත් ආ. හරියන්න අප්පා. ඒ නිසා අර කරන්න පුළුවන් කියන හැකියාව තියෙන කෙනෙක් මේ කරන්නේ. කරන්න බෑ ඔව්. බෑ කියලා හිතන් ඉන්න එක නෙමෙයි කරන්නේ. බෑ බෑ කියලා තන් ඉන්න වෙනවා ලොවෙත් ආ කරන්නේ මේ නැහැ. මේ දැකපු දේවලුත් එක්ක කාලයක් තිස්සේ මට හිතෙන දෙයක් තමයි බං. ඔය කැටගරි ආ. කීපයක් ඉන්නවා. ඔන්ලයින් බිස්නස් කරන කට්ටිය කැටගරි කීපයක්. එකක් මචං තමයි මේ හ්ම්. ඇත්තටම කරනවා. හරිද? හ්ම්. ඊට පස්සේ හ්ම්. සාමාන්‍ය මට්ටමින් කරගෙන යනවා. හ්ම්. අනිත් එක තමයි බිස්නස් එක ඔන්ලයින් බිස්නස් එකට එන්රෝල් වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. අනිත් එක හ්ම්. තමයි කරනවා කියලා පෙන්නනවා. කරන්නේ නැහැ පෙන්නනවා. හ්ම්. උතන බහුතරයක් හ්ම්. ඉන්න බෑ කරනවා කියලා පෙන්නනවා. හ්ම්. අන්න ඒ සෙට් එකත් එක තමයි සෑහෙන භයානක. මම හරක් කරලා කරන ආ. කිට්ටුවත් කරන්න හිතෙන්නේ නැහැ ඒ කට්ටිය කියන කතාව දැක. මොක තමයි මට ආ. හිතෙන විදියට. මොනවා ඒ කරලා කැටගරිස් අත්දැකීමක් හතර නැතුව තියෙනවනේ. තමයි ඉතින් කියන්නේ. කරලා නැතුව. ආ. මට ඔය කතන්දරේ මම මැච් කරේ මම අර කලින් මුලටම අවුට් වෙලා වැඩ කරපු ඔෆිස් එකක අයියා කෙනෙක් මට සුපිරි කතාවක් කිව්වා. හ්ම්. මේ අනිත් ඔබ දන්නවද මේ සිගරට් බොන වර්ග මිනිස්සු කීයක් ඉන්නවද කියලා. ආ. හරිද? සිගරට් බොන මිනිස්සු ආ. වර්ග කීයක් ඉන්නවද කියලා ඔබ දන්නවද? ආ. මට මෙච්චර කැසට මීට වෙන්නේ නැහැ කියන්නකො. ආ. ඌ කියනවා ආ. මචං එක කට්ටියක් ඉන්නවා ඌ ගාව ආ. සිගරට් එකකුත් තියෙනවා ලයිටර් එකකුත් තියෙනවා සිගරට් බොන. ඔන්න එක වර්ගයක්. ආ. දෙවෙනි ආ. වර්ගය ඉන්නවා සිගරට් එක තියෙනවා ලයිටර් එක නැහැ. දෙවෙනි වර්ගය. ආ. ආ. හරිද? තුන්වෙනි වර්ගය ඉන්නවා ආ. සිගරට් එකක් තියෙනවා නැහැ. සිගරට් එකක් නැහැ ලයිටර් එකක් නැහැ හැබැයි සිගරට් බොනවා. ඔන්න ඔය ආ. වගේ තමයි මචං මේ ඔන්ලයින් බිස්නස් කරන්නරේදී. අපි වැඩේ කරමු. එතකොට කවද්ද මේකේ ෆික්ස් ඩේට් එක දාන්නේ? අද කවද්ද? අද බදාද? නෑ අඟහරුවාදනේ. අද අඟහරුවාදනේ.
එතකොට හැම අඟහරුවාදම පියක් දානවද කොහොමද? ඔව්නේ එහෙමත් පුළුවන් ඕනන්නේ. ඔය මෙහෙම කරමු. අපි හැම සතියකම අඟහරුවාදට එපිසෝඩ් එකක් පබ්ලිෂ් කරමු. ඊට ඔව්. අමතරව තමයි මොකක් හරි ස්පෙෂලි මොකක්ම හරි අපිට නිකමට හිතුණොත් අදයක් කරමු කියලා. ඊට අමතරව තව ඔව්. සතිය මැද දාසුත් එම් දෙකක් දාමු. ඔව්. එහෙම කරමු. එහෙම කරමු. ඔක තමයි කතන්දරේ. ඔව්. එතකොට ඔන්න එහෙනම් අපේ ඉඳන් අපි යනවා මොකද්ද මේ බිස්නස් කයිවාරුව. ඔව්. එතකොට මම ශශි යුෂාන් තව 100%ක්ම කට්ටිය මේක ඉස්සරහට එකතු වෙයිනේ. හැමෝටම ඔව් තවත් කට්ටිය ඉස්සරහට එකතු වෙයි 100%ක් හැමෝටම අනිවාර්යෙන්. වැදගත් වෙයි කියලා කියන්නත් බෑ වැදගත් වෙන මිනිස්සු ඇති වැදගත් නැති කට්ටිය ඔව්. ඇති වැදගත් වෙන ඔව්. මිනිස්සුන්ට චූටි හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කරනවා. අර පට්ටම ප්‍රොෆෙෂනල් මට්ටමින් එහෙම නැති වෙයි අපේ නිදහසේ කාටවත් බැරි විශ්ෙමුත් නැහැ අර මේක ඔබලා තියාගන්න මොකද්ද කරගෙන යන්න. බටන් එක සබ්ස්ක්‍රයිබ් එක වටේ කිව්වද මම හරියට ඒක බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කියලා දෙන්න ඕනේ. අන්න ඒක දාලා ඔව්. ජන්ටාරයක් තියෙන එකටත් පාරක් ගහලා තියාගන්න එතකොට මොකක් හරි හරි එහෙනම් දාපු අපි ගමන් අප්ඩේට් වෙයි ඊළඟ ඊළඟෙන් අම්බෙමු එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමුනේ. හරි අම්බෙමු ජය වේවා ජය වේවා. දවල්ට ගෑවෙන්නේ මං කාලෙන්න ඇත්තටම පට්ට බඩගිනි වෙලාව කීයද මං හතරමාර මේ පහයි හතර කාලේ අමාරයි නේ 5යි 10 මේ වෙලාවට කෑවොත් නම් රැයට කන්න ඉන්න ඊට පස්සේ තව කතන්දර අහන්න ඕනේ. ගන්න නැද්ද ඒ කියන්නේ? දැන් මේ ඊට පස්සේ තව පැය මේ දෙකක් ඉන්න පුළුවන්